යාළුවනේ ඔන්න ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මේ DC Pro YouTube channel එකේ අලුත්ම educational video එකට. ඔන්න යාළුවනේ අද මම ඔයගොල්ලන්ට මේ උගන්වන්න ලෑස්ති වෙන්නේ 7 ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩම. ඒ තමයි ශාක විවිධත්වය කියන පාඩම. මේ පාඩම ටිකක් දිගයි, ටිකක් අමාරු පාඩමක්. ඉතින් මම ඔයගොල්ලන්ට මේ පාඩම කොටස් දෙකක් විදිහට වීඩියෝස් වලින් ගේනවා. මේක තමයි පළවෙනි කොටස. එහෙනම් තාමත් channel එකට අලුත් නම් subscribe කරලා all දාන්න notification on කරලා තියාගන්න. එතකොට මම දාන මේ වගේ වීඩියෝස් ඔයාලගේ ෆෝන් එකටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේ වීඩියෝ එක like එකක් දාන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි දැන් යමු අපේ අද පාඩමට. හරි යාළුවනේ. ඉතින් මේ පාඩම ගොඩක් දිග පාඩමක් හින්දා මං කොටස් වශයෙන් මේක ඕගොල්ලන්ට අද කියලා දෙන්නම්. පළවෙනි කොටසේ විදිහට අපි ඉගෙන ගමු ශාකයක කොටස් මොනවාද. ඉතින් අපි ප්‍රයිමරි කාලෙදිත් ශාකයක කොටස් ඉගෙන ගත්තා. හැබැයි මේ පාඩමේදී ශාකයක කොටස් වලට අපි ප්‍රයිමරි භාවිතා කරපු වචන වෙනස් වෙනවා. ඒ වගේම අලුත් වචනත් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් මම ඕගොල්ලන්ට දැන් අඳින ගමන්ම කියලා දෙන්නම්. මේ තියෙන යාළුවනේ පොළව. ඒ වගේම මෙන්න තියෙනවා ගහ. මම ඕගොල්ලන්ට මේ පාඩම ඉදිරියට යනකොට ලේසි වෙන තැන මම මෙතනින් පොළ වැද ගන්නම්කෝ. ඉතින් මේ ගහ මෙහෙම අතු වලට ඔය වගේ දැන් බෙදින යන්නේ. ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕනේ අපි ඉගෙන ගත්තනේ දැන් මීට කලින් ප්‍රයිමරි පන්තිවල වුණත් ගහක කොටස් විදිහට කඳ අතු කියලා ඉගෙන ගත්තට අපි 7 වසරේ ඉඳන් කඳයි අතුයි කියන්නේ එකම එකක් විදිහට සැලකනවා. එතකොට අපි අතු වලට කියන්නේ කඳ කියලා. හැබැයි මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට ලේසි වෙන්නත් එක්ක මම සමහර තැන්වලදී අතු වලට අතු කියලාම කියන්නම්. මොකද පාඩම නැත්තම් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් දැන් මේ ගහේ මේ කොළ පාට තියෙනවනේ. හරිත අප්‍රද තියෙන පාත්‍ර. ඒ වගේම ගහේ මල් තියෙනවා. ඒ වගේම තව ගෙඩිත් තියෙනවා. ගෙඩිය ඇතුලේ ගෙඩියේ දැන් අඹ ගෙඩියක් වගේ නම් අඹ ඇටේ තියෙනවා. ඒ වගේම දැන් මෙහිමනේ සාමාන්‍ය ශාකයක්. ඉතින් මෙතනදී අපිට අලුතෙන් දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ වගේ උසම අත්තක උසම තැනක මෙන්න මේකට අපි කියනවා. අපි මුලින්ම නම් කරගෙන ඉමු. ඒ වගේම තව මෙන්න මේ වගේ තැන. ඒක අපිට සමහර වෙලාවට ඇසට පේන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ තැනකින් තමයි අනාගතයේදී තව අත්තක් හැදෙන්නේ. ඒ කියන්නේ අත්තකින්ම තමයි තව අත්තක් හැදෙන්නේ. ඒ වගේම මේ ගහේ මුදුනේම තියෙන තැනට අපි කියනවා අග්‍රස්ත අංකුරය කියලා. එතනින් තමයි ඉදිරි කාලය තුල ගහ තවත් උසට වර්ධනය වෙන්නේ. එතකොට පත්‍ර ඒ වගේම ඵලය පුෂ්පය ඒ වගේම කඳ මම මේක මෙතනින් මම ලියන්න. මේකට අපි කියනවා අග්‍රස්ත අංකුරය. ඉතින් යාළුවනේ දැන් මේ හැම ශාකයකම වගේ මූල පද්ධතියක් තියෙනවා. ඉතින් මේ පාඩමේදී අපිට මූල පද්ධති ගැන උනත් කතා කරන්න තියෙනවා. ඉතින් අපි හිතමු මේක කොස් ගහක් නැත්නම් රබුටන් ගහක් නැත්නම් ජම්බු ගහක් කියලා.
ඒ වගේ ශාකවල යාළුවනේ මෙන්න මේ වගේ මුදුන් මුලක් තියෙනවා. මුදුන් මුල. ඒ වගේම යාළුවනේ මේ මුදුන් මුලෙන් මෙන්න මේ විදිහට විහිදිලා ගිය පොඩි පොඩි මුල් තියෙනවා. අන්නේ මුල් වලට අපි කියනවා මෙන්න මේම පාර්ශ්වික මුල්. ඒ වගේම මේ මුදුන් මුලත් පාර්ශ්වික මුලුත් මේ දෙකම තියෙන මේ මුල් වර්ග දෙකම තියෙන මේ පද්ධතියට අපි කියනවා මෙන්න මේම මූල පද්ධතිය. පොඩ්ඩක් යයන්නට ඉඩමදි වුණා කමක් නැහැ. එතකොට මේ පොළවේ යට තමයි යාළුවනේ මුල් තියෙන්නේ. එතකොට මුල් වලටයි තියෙනවා මුදුන් මුල පාර්ශ්වික මුල. ඒ දෙකටම අපි කියනවා මූල පද්ධතිය. ඒ වගේම මට මෙන්න මෙතන මම ලිව්වේ නෑ පාර්ශ්වික මුල් ලියලා ඊට පස්සේ මම මෙතන ලියන්නම් අර අනාගතයේ අත්තක් එන තැනක් කියලා මම කිව්වේ. අන්න ඒකට අපි කියනවා මෙන්න මෙහෙම පාර්ශ්වික අංකුරය. හරි යාළුවනේ. ගහ අනාගතයේදී තව උස යනවා අන්න එතෙන්ට අපි කියනවා අග්‍රස්ත අංකුරය. අනාගතයේදී ගහේ තව අත්තක් එනවා නම් එතෙන්ට අපි කියනවා පාර්ශ්වික අංකුරය. ඒ වගේම පුෂ්ප, පත්‍ර, ඵලය, කඳ. අපි මෙතනදී අතු කියලා සඳහන් කරන්නේ අතු වලටත් කියන්නේ කඳ කියලාම තමයි. මුදුන් මුල, පාර්ශ්වික මුල් ඒ දෙකටම අපි කියනවා මූල පද්ධතිය කියලා. ඉතින් අපි මුලින්ම ඉගෙන ගමු මේ මූල පද්ධතිය කොටස් දෙකකට කැඩෙනවා. අපි මම මේක මකා ගන්න. මොකද බෝඩ් එකේ ඉඩමදි ඒක ඔයාලට කියලා දෙන්න. මම මේ ටික මෙහෙම මකා ගන්න. හරි යාළුවෝ. අපි දැන් බලමු මොනවාද මූල පද්ධති දෙවිධයකට තියෙනවා. ඒ දෙවිධය මොනවාද කියලා අපි බලමු. මෙන්න තියෙනවා යාළුවනේ පොළව. ඒ වගේම ඔන්න තියෙනවා මම මෙහෙම ගස් දෙකක් ගන්නම්කෝ. හරි. දැන් ඔන්න තියෙනවා යාළුවනේ ගස් දෙක. මේ එක ගහක මුදුන් මුල ඒ වගේම පාර්ශ්වික මුල් තියෙනවා. මෙන්න මේ වගේ ශාකවල ඉන්න එක නායකයයි මූල පද්ධතිය ඒ තමයි මුදුන් මුල. මුදුන් මුලට යටත්තු තමයි ඉතුරු මේ පොඩි පොඩි පාර්ශ්වික අංකුර තියෙන්නේ. හැබැයි සමහර ශාක තියෙනවා යාළුවනේ ඒකේ මුදුන් මුලක් කියලා දෙයක් නැහැ. මෙන්න මෙහෙම පාර්ශ්වික මුල්ම තමයි හැමතැනම තියෙන්නේ. මම මේ අදිනවට ගොඩක් මුල් තියෙනවා දහස් ගාන. ඉතින් හරි. ඉතින් මෙන්න මේ වගේ ශාකවලට මෙතනදී අපි කියන්නේ පාර්ශ්වික මුල් කියලා නෙමෙයි තන්තු මුල්. එකම පහලින්ම ලියා ගන්න යාළුවනේ. එතකොට පැහැදිලිනේ.
මේ මුදුන් මුලක් තියෙන ශාක තමයි අම්බ, රඹුටන්, ජම්බු, කොස් වගේ ශාක. ඒ වගේම තන්තු මූල පද්ධතියක් තියෙන ශාක වලට අපි කියනවා තාල වර්ගයේ ශාක කියලා. ඒ කියන්නේ පොල්, තල්, කිතුල්, පුවක්, තනකොළ, ගොයම් වගේ ශාක. උක් ශාකයත් ඒකට අයිති වෙනවා. කෙටියෙන්ම කියනවා නම් පොල්, තල්, පුවක් සහ තනකොළ පවුලේ සියලුම ශාක වලට තියෙන මේ වගේ තන්තු මුල්. ඉතින් ශාකයකට මුදුන් මුලක් තියෙනවද නැද්ද කියලා අපිට ගහ පෙරලලම් බලන්න ඕනේ නැහැ. ගහේ මූල පද්ධතියත් එක්ක ගහ උස්සලා බලන්න ඕනේ නැහැ. දැන් කොස් ගහක් වගේ නම් එහෙම උස්සන්න බෑනේ. අපි ඒක හොයන්න යාළුවනේ. මෙන්න මේ විදිහට කඳේ එක එක තැන්වලින් මෙහෙම කඳේ එක එක තැන්වලින් මෙන්න මෙහෙම කඳෙන් අතු බෙදිලා නැහැ. කියන්නේ කඳ අතු බෙදිලා නම් අන්නේ ශාකයට මෙන්න මේ වගේ මුදුන් මුලක් තියෙනවා. ඒ වගේම එහෙම කඳෙන් අතු බෙදෙන්නේ නැතුව පොල් ගහක්, පුවක් ගහක් වගේ කෙලින්ම කොහෙටවත් කඳෙන් අතු බෙදෙන්නේ නැතුව ගහ තනිවම ඉහළට වැඩෙනවා නම් අන්නේ ගහට තියෙන්නේ තන්තු මූල පද්ධතිය. ඉතින් ඔන්න ඔතනදී අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ගස්ලබු ශාකයේ මුදුන් මුලක් තියෙනවා, පාර්ශ්වික මුලක් තියෙනවා. හැබැයි ගස්ලබු ශාකයේ කඳෙන් අතු බෙදෙන්නේ නැහැ. ඒ වගේ විශේෂ වෙන ශාක කිහිපයක් තියෙනවා. එහෙනම් අපි දැන් යමු පාඩමේ ඊළඟ කොටසට. මම මේ ටික මකාගෙන ඉන්නවා. හරියට. ඉතින් අපි 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේදී කතා කළා මේ ලෝකේ ජීවීන් වර්ග 3ක් ඉන්නවා. ඒ තමයි සතුන්, ශාක, ශුද්ධ ජීවීන්. ඉතින් මේ පාඩමේ අපි කතා කරන්නේ ශාක පිළිබඳව. ඒකින්ද අපි දැන් ශාක කියන එක මේ පාඩමේදී කොටස් දෙකකට වෙන් කරගන්නවා. ශාක ඒ තමයි මල් පිපෙන ශාක, මල් නොපිපෙන ශාක. අපි මේ විද්‍යාවේදී මල් පිපෙන සහ නොපිපෙන කියන වචන දෙකට විද්‍යාවෙන් වචන දෙකක් දීලා තිනවා. ඒ තමයි සපුෂ්ප ශාක ඒ වගේම අපුෂ්ප ශාක. ඉතින් සපුෂ්ප කියන්නේ මල් පිපෙන ශාක, අපුෂ්ප කියන්නේ මල් නොපිපෙන ශාක. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ හිතන්නේ මේ කාණ්ඩ දෙකෙන් සපුෂ්ප සහ අපුෂ්ප ශාක වලින් මොනවාද මේ ලෝකෙ වැඩියෙන් තියෙන්නේ? මේ ලෝකෙ වැඩියෙන්ම තියෙන්නේ යාළුවනේ මල් පිපෙන ශාක හෙවත් සපුෂ්ප ශාක. ඒකනේ අපි ශාක වලින් ආහාර ගන්නෙ. අපි ගොඩක්ම යැපෙන්නේ ශාක මතනේ. ඉතින් අන්න ඒකින්ද සපුෂ්ප ශාක තමයි මේ ලෝකෙ වැඩියෙන්ම තියෙන්නේ. අපි මුලින්ම බලමු මොනවාද අපුෂ්ප ශාක කියලා. මම ඔයගොල්ලන්ට පොඩි ලිස්ට් එකක් කියන්නම්. පළවෙනි එක තමයි මීවන යාළුවනේ ඔයගොල්ලෝ දැකලා නැත්තම් ඔයාලගේ ගෙදර ලිඳක් එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් පුළුවන් වෙලාවක ලිඳේ ඇතුල් පැත්ත ටිකක් බලන්න. වැඩිහිටියෙක් එක්ක යන්න නැත්තම් ලිඳ ඇතුළට වැටෙයි. ඊට පස්සේ කියන්න එපා මම කිව්වා කියලා. වැඩිහිටියෙක් එක්ක ගිහිල්ලා ලිඳේ ඇතුළ බලන්න. ඒ ඇතුලේ තියෙයි යාළුවනේ මෙන්න මෙහෙම ශාකයක්. මෙන්න මේ වගේ පත්‍ර තියෙන මෙන්න මේ වගේ ශාකයක් තියෙයි.
ඔගොල්ලෝ ගිහිල්ලා බලන්න. අන්න ඒව තමයි මීවන කියන්නේ. ඒ වගේම මඩ තියෙන පැතිවල, ඒ කියන්නේ මඩ තියෙන ප්‍රදේශයක විශේෂයෙන්ම ගත්තොත් ගොයම් පැල අස්සේ වැඩෙනවා. ඒකත් මීවන වලම වෙන ප්‍රභේදයක්. ඒකට අපි කියනවා බේදුරු. හරි. ඊළඟ ශාකය තමයි යන්නේ මඩු. මඩු වලට වෙනත් නමක් තියෙනවා සීකස්. මේ දෙකෙන් මොකක් ලිව්වත් හරි. මේ මඩු ශාකය අපිට ගොඩක් බලා ගන්න පුළුවන් යාළුවනේ. ඔය එක එක උද්‍යානවල මල් වතු වල බංකු තියෙනවනේ. ඉතින් ඒ බංකු වලට හෙවණ වැටෙන්න වගේ අර පොඩි පොල් ගස් జాතියක් වගේ තියෙන අන්න ඒවා තමයි මඩු හෙවත් සීකස් කියලා කියන්නේ. ඊළඟ මල් නොපිපෙන ශාකය තමයි යාළුවනේ සැල්වීනියා. මම මේ හැම එකකම ෆොටෝස් දාන්නම් ඔයාලට. සැල්වීනියා ඊළඟ ශාකය තමයි යාළුවනේ යූකැලිප්ටස්. අන්තිම ශාකය තමයි සයිප්‍රස්. මේ සයිප්‍රස් කියන ශාකයට අපි නිකන් විවහාරයේදී නම් කියන්නේ නත්තල් ගහ, ක්‍රිස්මස් ට්‍රී කියලා. කිසිම වෙලාවක නත්තල් ගහ කියලා නම් ලියන්න එපා විද්‍යා පේපරේට. සයිප්‍රස් කියලා ලියන්න, නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ওই ටික තමයි අපුෂ්ප ශාක. ඉතින් මල් පිපෙන සපුෂ්ප ශාක නම් ලක්ෂ ගාණක් තියෙනවා. ඉතින් ඒවා අපි ලියන්න ඕනේ නැහැ. ඉතින් ඕන තරම් තියෙනවානේ. මෙන්න මේ ශාක 6 ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මොකද පේපර් එකකදී වගේ ඇහුවොත් මෙතනින් අපුෂ්ප ශාකය කුමක්ද? නැත්තම් මෙතන අපුෂ්ප ශාකයක් නොවන්නේ කියලා ඇහුවොත් මේ ශාක 6 තමයි මල් නොපිපෙන ශාක කියලා මතක තියාගත්තාම ගොඩක් ලේසි වෙයි. නැත්තම් ඔයාට වැරදිලාවක් මතක් වුණොත් මීවන වල මල් පිපෙනව නේද වගේ. ඉතින් ඒ ප්‍රශ්නෙට ලැබෙන ලකුණු ගන්න නැති වෙනවනේ. ඒකින්ද මේ 6 අනිවාර්යෙන් කටපාඩමේ තියාගන්න. ඉතින් යාළුවනේ අපි දැන් යමු අපේ පාඩමේ ඊළඟ කොටසට. මම මේ ටික මකාගෙන ඉන්නම්. ඉතින් යාළුවනේ මම මේ ටික මකනවා. ඕගොල්ලෝ ඉතින් පොතක මේ ටික පිළිවෙලට ලියා ගන්න. ෂෝට් නෝට් එකක් විදිහට ලියා ගන්නත් ඕගොල්ලන්ට හදිස්සියට බලන්න උනත් පුළුවන් නේ. හරි යාළුවෝ. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ මේ මුල් සම්බන්ධයෙන්. මුදුන් මුලක් තියෙන ශාක, මුදුන් මුලක් නැති ශාක. ඉතින් අපි ටිකක් හිතලා බලමු අපේ ගෙවත්තක. දැන් ඔයාලගේ ගෙවත්ත ලොකු නම් සාමාන්‍ය ගෙවත්තක තියෙන්න පුළුවන් මුදුන් මුලක් තියෙන ශාක මොනවාද කියලා. ජම්බු, පේර, කොහොඹ දැන් ගොඩක් ශාක තියෙනවා. ඒ වගේම මුදුන් මුලක් නොමැති. ඒ කියන්නේ පොල්, තල්, කිතුල්, උක්, උණබට ඒ වගේ ශාකක් තියෙනවා. හැබැයි මේ ශාක අපි මේ දෙවර්ගයටම ශාක කියන්නේ. එහෙම බැලුවොත් මේ ශාක වලට මූල පද්ධතිය පිහිටන විදි කිහිපයක්ම තියෙනවා. 5ක් 6ක් තියෙනවා. මූල පද්ධතිය එක එක විදිහට පිහිටනවා. ඉතින් යාළුවනේ මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ මූල පද්ධති පිහිටන විවිධ ක්‍රම නැත්නම් රටාවන් මොනවාද කියලා. අපි බලමු පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය දැන් මේක පොළව නම් මෙහි ඔන්න දැන් ගහ තියෙනවා. ගහේ මෙහෙම
අතු ගිහින් තියෙනවානේ. ඉතින් යාළුවෝ මම අද රූපක ඇටයේදී ගණන් ගන්න එපා. මේ අපි මේ පළවෙනියටම කතා කරන මූල පද්ධති ක්‍රමයට අපි කියනවා මෙහෙම. කරුමුල්. මේ මූල පද්ධතියට අපි කරුමුල් කියන්නේ හේතුව තමයි යාළුවනේ. දැන් මේක ගොඩක් හරියන්නේ නුග ශාකවලට. ඕගොල්ලෝ දැකලා ඉතින් නුග ශාකවල මුල් ගොඩාක් තියෙනවා. මුල් ගණනාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නුග ගහ ගොඩක් ලොකුයි නේ. ඒ වගේම අතු විහිදෙනවා ලොකු දුරකට. එතකොට ඒ අත්ත මේ අපි දැන් කඳ උනාට අත්ත මම මෙතනදී ඔයගොල්ලන්ට අතු කියලාම සඳහන් කරන්න. නැත්තම් පැටලෙනවානේ. ඉතින් මේ අත්ත කඩන් වටේ කියන බයට තමයි ගහෙන් මෙන්න මෙහෙම මුලක් එවලා මෙහෙම හොඳට පස ඇතුළට සම්බන්ධ වෙනවා. එතකොට මේ අත්තේ බර කෙලින් මෙන්නේ පසට ඒක හින්දා අත්ත කඩාගෙන වැටෙන්නේ නැහැ. මම ඒත් එක්කම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මොකටද මේ ශාකයකට මුල්. මම ඒකත් කියලාම ඉදිරි කොටසට යන්නම්. මේ ශාකයකට මුල් ඕන වෙනවා යාළුවනේ ප්‍රධාන වශයෙන්ම මේ පොළවට හොඳට මෙහෙම රඳා පවතින. මේ එක එක මුල් වලින් හොඳට පොළවට රඳා පවතින. ඒකනේ යාළුවනේ කඳුකර ප්‍රදේශ නායන ප්‍රදේශවල හොඳට ලොකු ශාක වවන්න කියන්නේ. එතකොට පස කාදනය වෙන්නේ නැහැ. එතකොට නාය යන්නේ නැහැ. මේ විදිහට ශාකයක් හොඳට හයි වෙලා තියෙන්න තමයි පොළව සමග සම්බන්ධ වෙලා ඉන්න තමයි මූල පද්ධතිය ප්‍රධාන වශයෙන්ම ශාකයකට ඕන වෙන්නේ. ඒ වගේම මේ මූල පද්ධතියක් ශාකයකට ඕන වෙනවා යන ශාකයට අවශ්‍ය ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ උරා ගැනීමට සඳහා ජලය මේ මුල් වලින් උරාගෙන සූර්යාලෝකය අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ හරිත ප්‍රද තියෙන කොළ වලින්. අන්න ඒ වගේම මේ ශාකයට අවශ්‍ය ආහාර නිපදවන්න සහ මේ ශාකය ඇතුලේ සිදුවන ක්‍රියාවල් වලට නයිට්‍රජන් N2 කියන වායුව අවශ්‍ය වෙනවා. අපි මේ නයිට්‍රජන් කියන වායුව ගැන මේ පාඩමේ තව ඉදිරියට කතා කරන්න තියෙනවා. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මේ ශාකයකට ආහාර නිපදවන්න ඛනිජ ලවණ එපේ. මේ ශාකයකට පසේ තියෙන ඛනිජ ලවණ උරා ගන්න බෑ. මොකද ජලයේ දිය වෙච්ච ඛනිජ ලවණ විතරයි ශාකයකට මූල පද්ධතියෙන් උරා ගන්න පුළුවන්. අන්න ඒක හින්දා ශාකයක මූල පද්ධතියේ තියෙන එකේ දෙවෙනි වාසිය තමයි ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ ශාකයට ඇතිපමණින් උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කරුමුල් තියෙන්නේ නුග ශාකයට විතරයි. නුග ශාකයේ හැර තවත් ශාක වලට මේ වගේ කරුමුල් තියෙනවා නම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. අපි යමු ඊළඟ මූල පද්ධති මොනවාද කියලා බලන්න. මම මේ ටික මකා ගන්න යනකොට මම උගලන්ට ගොඩක් ලොකුවට අඳින්න පින්තූර. හරි යාළුවෝ. ඊළඟ මූල පද්ධති වර්ගය තමයි මෙන්න මේක. අරක කරුමුල් මේක කයිරුමුල් දෙක. හරි. මේ තියෙන්නේ පොළව නම් ඔන්න තියෙනවා යාළුවනේ මෙන්න එහෙම ගහක් තියෙනවා. මේ ගහේ මෙහෙම කොළ තියෙනවා. දැන් මම කියනකොට සමහර යාළුවෝ දන්නව ඇති. දැන් ඔහොම හිතන්නකෝ යාළුවනේ ගහක් තියෙනවා කියලා. මේ කයිරුමුල් තියෙන්නේ වැටකෙය සහ රාම්පි කියන ශාක වලට විතරයි. මෙන්න මෙහෙම කඳෙන් මෙන්න මේ වගේ එක මුල් එනවා. මොකද මේ රාම්පි සහ වැටකෙය කියන ශාක උස යන්න ශාකේ බර වැඩි වෙනවා. අන්න ඒකින්ද මේ වගේ මුල් පහලට ශාකයේ විසින් මෙවලා ගස හොඳට කෙලින් රඳා පවත්වා ගන්න තමයි කයිරුමුල් අවශ්‍ය වෙන්නේ. කරුමුල් වල කෘත්‍ය, ඒ කියන්නේ කරුමුල් අපි කලින් කතා කරපු මූල පද්ධති වර්ගයේ කරුමුල් වල කෘත්‍ය තමයි ඒ කියන්නේ කරුමුල් වලින් අපි කරන ශාකයට වෙන
ප්‍රයෝජනය තමයි අතු වලට ආධාරකයක් ලෙස. ඒ වගේම කයිරු මුල් වල කෘත්‍ය තමයි ශාකයේ කඳට ආධාරකයක් ලෙස. එහෙනම් අපි දැන් බලමු ඊළඟ මුල් පද්ධති වර්ග මොනවද කියලා. මම කිව්වා ඉතින් මේ පාඩම ගොඩක් දිගයි. ගොඩක් කියන්නේ ටිකක් දිගයි. ඒ වගේම ටිකක් අමාරුයි කියලා. ඉතින් මේවා මතක තියාගන්න තමයි අමාරු. ඒකින්ද වීඩියෝස් කිහිප වතාවක්ම හරි බලලා මතක තියාගන්න. මොකද එක පාඩමක් මගහැරුණොත් ඉතුරු පාඩම් ඔක්කොම වගේ විනාශයි. මොකද එක පාඩමක් මගහැරුණොත් ඉතුරු පාඩම් ටික තේරෙන්නේ නැති වෙනවා මේ 6 වසරෙන් ඉහළට. අපි දැන් බලමු මොකද්ද තුන්වෙනි මූල පද්ධති වර්ගය කියලා. මේ මූල පද්ධති වර්ගයේ මම මුලින්ම පොළ වැඳගෙන ඉන්නම්කෝ. මෙන්න මෙහෙම පොළව තියෙනවා. මෙන්න මෙහෙම ශාකය තියෙනවා. අත්‍රක් තියෙනවා. මේ මම මුලින්ම කියන්නකෝ මොකද්ද මේ මූල පද්ධති වර්ගය කියලා. මේ මූල පද්ධති වර්ගයට අපි කියනවා සොසන මුල්. දැන් මම අඳින්නම්කෝ ඊටු ටික. මෙන්න දැන් යාළුවනේ මෙන්න මේ විදිහට මේ ශාකයේ මුදුන් මුල තියෙනවා, පොඩි පොඩි මුල් තියෙනවා. හරිද? හැබැයි මේ එක තැනකින් මෙන්න මෙහෙම එනවා මුල. මෙන්න මේ හරියම කියනවා. මෙන්න මේ වගේ මුල. මේ හරියම එකක් එන්න පුළුවන්. මෙන්න මේ විදිහට ශාකයේ වටේට නිකන් පවුරක් බැඳා වගේ වැටක් ගෙවුවා වගේ උඩට ඇවිල්ලා තියෙන පොඩි කෝටු වගේ. ඒව තමයි මේ සොසන මුල් කියලා කියන්නේ. මේ සොසන මුල් තියෙන යනුනේ කිරල ශාකයට විතරයි මං හිතන්නේ. ඉතින් වගුරු කිරල ශාකයේ හැර මේ වගේ සොසන මුල් තියෙන ශාක තව තියෙනවා නම් දන්න කට්ටිය කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට අපිටත් දැනගන්න පුළුවන්. මේ වගේ සොසන මුල් තියෙන කිරල ශාක තියෙන්නේ මඩ සහිත කලපු ආශ්‍රිත ප්‍රදේශවලනේ. කියන්නේ හරිය මඩ වගුරු බිම්නේ තියෙන්නේ එරෙනවා. ඉතින් මේ ශාකය මඩ වලට දැන් ඇතුල් වුණාම මඩවල තියෙන පස් සහ ජලය මිශ්‍ර වෙලානේ. එතකොට අර පසේ තියෙන ඔක්සිජන් වගේ වායුන් නැති වෙනවා මේ මඩ වුණාම තියෙන ඔක්කොම වායුන් එළියට යනවා ඒ මඩ වගුරේ. අන්න ඒකින්ද මේ ශාකයට අවශ්‍ය වාතයන් ටික ශාකයට ගන්න බෑ මේ මූල පද්ධතිය. අන්න ඒකින්ද මේ මඩ වගුරු බිමෙන් ඉහළට ශාකයේ විසින්ම මුල් වර්ගයක් වෙනවා. ඒ මුල් වර්ගය තමයි සොසන මුල්. ඔයගොල්ලෝ දන්නේ නැති කිරල ඇබ. කිරල ඇබ නිකන් ස්පොන්ජ් එකක් වගේ. මේ ස්පොන්ජ් වගේමයි හරි සියුම්නේ. ඒකට හේතුව තමයි මේ සොසන මුල් දැන් මේ ශාකයට අවශ්‍ය සියලුම වාතයන් සපය ගන්න ඕනේ දැන් මේ සොසන මුල් වලින්නේ. මේ මුළු ශාකයකටම අවශ්‍ය විවිධ වාතයන් ගන්න දැන් මේ සොසන මුල් වෙන්නේ. එතකොට මේ වගේ ඇහැට පේන්නේ නැති හැබැයි විශාල සිදුරු තියෙනවා මේ මඩ වගුරේ පොළවේ උඩට එන මේ සොසන මුල් වල. එතකොට අන්න ඒකින්ද තමයි ස්පොන්ජ් එකක් වගේ සොසන මුල් හරි සියුම් එබෙනවනේ. අන්න ඒකට හේතුව තමයි මේ වගේ පොඩි පොඩි සිදුරු තියෙන එක. ඒක ඇහැට පේන්නේ නැහැ. අන්වීක්ෂණයකට දාලා වගේ බැලුවොත් ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් ඉගෙන ගත්තා සොසන මුල් සම්බන්ධයෙන්. අපි 6 වසරේදී කතා කළා ජීවීන්ගේ ශක්තිය නිපදවන ක්‍රමවල ශ්වසනය කියලා එකක්. එතන මේ උස් නෙමෙයි උෂ් ශ්වසනය. ඒකෙදි ශක්තිය නිපදවන එක උනාට ශ්වසනය කියන්නේ හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියන එක. ශාකයකුණත් කරන්නේ ඒ ක්‍රියාවලියනේ. මේ ශ්වසනයි පටල ගන්න එපා. ශ්වසන කියන්නේ මේ හුස්ම ශාකය තුළට ගන්න ක්‍රියාවලියට. අපි දැන් බලමු ඊළඟ මූල පද්ධති වර්ගය මොකක්ද කියලා. මම මේක මකා ගන්න.
මේ ශාකයේ දැන් මෙන්න මෙහෙම කඳක් තියෙනවා. කොළක් තියෙනවා. මෙන්න මෙහෙම දැන් ඔන්න අත්තකුත් තියෙනවා. හැබැයි මේ ශාක මේ ලොකු ශාකය ගැන නෙමෙයි අපි දැන් කතා කරන්නේ. මෙන්න මේ ශාකයේ මෙන්න මේ වගේ පොඩි පැලෑටියක් හැදෙන. මේ පැලෑටියේ මුල් ටික මෙන්න මෙහෙම පැලෑටිය මේ උඩ තියෙන්නේ මුල් ටික මේ විදිහට යටට වැක් කිරීගෙන වැටෙනවා. අන්නේ ශාකය යාළුවෝ දන්නවත් ඇති ඕකිඩ්. ඉතින් මේ ඕකිඩ් වල තියෙන මූල පද්ධති වර්ගය කියන්නේ මෙන්න මේ ටිකට අපි කියනවා වායව මුල්. වායව මුල්. මේ මූල පද්ධතියෙන් කරන ප්‍රධානම කාර්යය තමයි යාළුවනේ මේ ඕකිඩ් ශාකයට අවශ්‍ය කරන දැන් මේ ඕකිඩ් මේ ශාකය තියෙන්නේ පස්වල නෙමෙයිනේ මේ ගහක අත්තක් උඩ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාලගේ ගෙවල් වල ඕකිඩ් පැල හිටවලා තියෙනවා නම් එක්ක තාප්පයක් උඩ නැත්තම් ගහක එල්ලලා ඒ වගේනේ උස තැනකිනේ ඕකිඩ් ශාක හිටවලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට දැන් ඕකිඩ් ශාකේ කැලෑවක වගේ වැවෙනවා නම් පෝච්චි පොල්ලෙලි මුකුත් නෑ ගහක් උඩ වැවෙනවා. එහෙම ගත්තොත් මේ ශාකයට අවශ්‍ය ජලය ගන්න කොහොමද? මේ ලොකු ශාකයේ තියෙන ජලය ගන්න බෑනේ ඕකිඩ් ශාකයට. අන්න ඒක හින්දා මේ වායව මුල් වලින් කරන්නේ මේ අවට තියෙන වායුන් වාතය වල තියෙන ජල වාෂ්ප මේ මුල් වලට උරා ගන්න එක. කියන්නේ ඔක්සිජන් වාතයේ තියෙන ජල අංශු උරා ගන්නවා ඕකිඩ් ශාකයේ මේ වායව මුල් වලින්. එතකොට ශාකයට අවශ්‍ය ජලය සහ අවශ්‍ය කරන වායුන් ටික වායව මුල් වලින් ඕකිඩ් ශාකයට අරගෙන දෙනවා. වායව මුල් වල කාර්යය තමයි ශාකයකට අවශ්‍ය ජලය ලබා දීම. මම දැන් මේක මකා ගන්න යාළුවනේ අපි බලමු ඊළඟ මුල් වර්ගය මොකක්ද කියලා. හරි යාළුවනේ ඊළඟ මූල පද්ධති වර්ගය තමයි ආරෝහක මුල්. මෙන්න මෙහෙම පොළව තියෙනවා. ඔන්න තියෙනවා අපි හිතුව මේක ඔන්න දැන් කොස් ගහක් කියලා. මොකක් හරි ගහක්. මේ ගහේ මුල් තියෙනවා. හැබැයි ඔන්න මේ පාරත් අපි කතා කරන්නේ මේ ලොකු ශාකය ගැන නෙමෙයි. මේ මම දැන් කියලා දෙන්න යන ආරෝහක මුල් වලට උදාහරණ තමයි බුලත් සහ ගම්මිරිස්. ඉතින් මේ ශාක දෙක අපි ගොඩක් වෙලාවට ඒ ශාක දෙකේ කඳ තිබ්බට කඳ දුර්වලයි. ඒක හින්දා එක්කෝ වැටක නැත්තම් ඉනි වැටක නැත්තම් මේ වගේ ගහක තාප් එක වගේනේ අපි බුලත් වල ගම්මිරිස් වල යවන්නේ. නැත්තම් අපි ඉනි හිටවල ඉනි වැටක යවනවා. කොහමද මේ ආධාරකයක් දෙන්න බෑ මේ බුලත් සහ ගම්මිරිස් වල වගේ ශාක වලට. ඒ ඉනි වැටක වුණත් ශාකයක වුණත් මේ බුලත් ගම්මිරිස් වගේ ශාක ඇති යනකොට උදව් වෙන්නේ ආරෝහක මුල්. මම එදාම පෙන්නන්නම්. දැන් මෙතනින් ඔන්න දැන් පෝච්චිය තියෙනවා මේ විදිහට ඔහොම ඔන්න දැන් බුලත් කලේ ගිහිල්ලා තියෙනවා මේ වගේ දැන් මේ රූප සටහන් ටිකක් ඇතයි. ඉතින් අතේ ඇඳිනකොට ඉතින් මේ කොහෙන් හරි කොළ ඇවිල්ලා දැන් ඔන්න බුලත් වල තියෙනවා කියලා හිතන්නකෝ යාළුවෝ. මේ තනින් තියෙනව නේද පහුරු කියලා අපි ඉගෙන ගත්තේ. මේ තනින් පොඩි මුල් තියෙන්නේ. ඕගොල්ලෝ දැකලා නැත්නම් හොඳට බලන්න බුලත් වලක් ගාවට ගිහලා මේ තනින් චූටි මුල් තියෙනවා. අන්න ඒවට අපි කියනවා ආරෝහක මුල් කියලා. මේ ආරෝහක මුල් වලින් තමයි මේ ශාකයක යනවා නැත්නම් ඉනිවැටක යනවා නම් තාප් එක යනවා නම් මේ බුලත් සහ ගම්මිරිස් හොඳට තාප්පේ උනත් ඉනිවැට උනත් හොඳට අල්ලලා බදාගෙන හොඳට වර්ධනය වෙන්න මේ ආරෝහක මුල් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි දැන් බලමු
ඊළඟ මූල පද්ධති වර්ගය මොකක්ද කියලා. ඔන්න යාළුවනේ ඊළඟට අපි කතා කරන්නේ සංචිත මුල් ගැන. මෙන්න මෙහෙම පොළව තියෙනවා. ඒ වගේම සංචිත මුල් කියන්නේ යාළුවනේ සංචිත මුල් මෙහෙමයි. දෙවිධයකට බෙදෙනවා. ඔන්න දැන් තියෙනවා නම් මේ වගේ මේ සංචිත මුල් තියෙන පොඩි රාකවල. ඉතින් ඔන්න මම දැන් අදිනකොටම දන්නවා ඇති. මෙන්න තියෙනවා කැරට් අලයක්. ඉතින් මේ කැරට් ශාකයේ අලේ විදිහට එන්නේ ඒ ශාකයේ විසින් ගබඩා කරපු සංචිත කරපු ආහාර තමයි මේ අලයක් විදිහට බහැලා තියෙන්නේ. එතකොට මේ ශාකයේ තියෙන මුදුන් මුල තමයි යාළුවනේ මේ ශාකයේ මුදුන් මුලේ තමයි මේ ආහාර ටික ගබඩා කරන්නේ. මේ කැරට් අලයක තියෙනවනේ හරිත ප්‍රද තියෙන කහ කොළ පාට කොළ ඒවෙන් හදන ආහාර ගබඩා කරන්නේ මුදුන් මුලේ. ඒකට මුදුන් මුල මහත් වෙනවා. මහත් වෙලා තනි අලයක් හැදෙනවා. කිසිම වෙලාවක ගාලුනේ තනි කැරට් ගහක එක අලයක් නේ තියෙන්නේ නෑනේ. අන්න එහෙම තමයි කැරට්, බීට් සහ රාබු කියන ශාක තුනේම තනි අලයක් බහින්නේ. මොකද එක මුදුන් මුලයි තියෙන්නේ. ඒ වගේම අපි ගමුකෝ මඤ්ඤොක්කා, බතල, කිරියල, ධම්මල වගේ ශාකයක්. ඒවැය ගත්තොත් යාළුවනේ මෙහෙම දැන් ඔන්න තියෙනවා නම් මේ මඤ්ඤොක්කා ශාකය මේ වගේ තැනින් ඔහොම දැන් කොළ තියෙනවානේ. කොළ නිකන් මොනවද උනා වගේ. ඔහොමයි ඔන්න දැන් තියෙනවා නම් මඤ්ඤොක්කා ශාකය. මේ ශාකයේ තියෙන දැන් මේ මඤ්ඤොක්කා ශාකයේ තියෙන යාළුවනේ අර තන්තු මූල පද්ධතියක්. අන්න ඒක හින්දා මේ ශාකයේ කොළ වලින් නිපදවන ආහාර ටික මේ තන්තු මූල පද්ධතිය තමයි ගබඩා වෙන්නේ. මේකේ යාළුවනේ දැන් තන්තු මූල පද්ධතිය තියෙනවනේ මෙහෙම. ඔන්න දැන් මූල් දහස් ගණනක් තියෙනවා. ඉතින් ඔය මුල් වලින් 4ක 5ක් වගේ මේ විදිහට ආහාර හොඳට තැම්පත් වෙනවා. ඔන්න ඔය ටික ගලවලා ගත්තාම මඤ්ඤොක්කාල, බතලල, කිරියල, ධම්මල වගේ පොකුරු වශයෙන් ගොඩාක් කල තියෙනවා. සමහර වෙලාවට ඉතින් මේ අල නිකන් එකට ඇලිලා වගේ තනි ලොකු අලයක් විදිහටත් එන්න පුළුවන්. ඒ වුණාට ඔය ක්‍රම දෙක තමයි සංචිත මුල් වල අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි දැන් යමු අවසාන මූල පද්ධති වර්ගය මොකක්ද කියලා බලන්න. හරි යාළුවනේ. ඊළඟ මූල පද්ධති වර්ගය තමයි යාළුවනේ මේක මූල පද්ධතියක නමක් නෙමෙයි. රණීල කුලයේ ශාක. මේ රණීල කුලයේ ශාක කියන්නේ යාළුවනේ බෝංචි, මෑ, දඹල, නිදිකුඹ වගේ ශාක. ඉතින් මං අඳින්න කලින් ඔයගලන්ට ක්‍රියාකාරකමක් කියන්න. සාමාන්‍යයෙන් නිදිකුඹ පැලයක් වගේ ඔයාලගේ වත්තේ තියෙනවා නම් ඒකේ කටු තියෙනවනේ. නිදිකුඹ පැලේ ගලවන්න බෑනේ. ඒක හින්දා නිදිකුඹ පැලේ අවට තියෙන පස් කුට්ටියත් එක්කම ගලවලා අරගෙන වතුර එකක දාලා ඒක හොඳට මුල් නොකඩෙන විදිහට පස් ටික යවලා ඒ මූල පද්ධතිය තීන්තයක ඔබලා ඕගොල්ලෝ කොලයක තියලා හොඳට කොලේ දෙකට මැද්දෙන් නවා ගන්න. එක පැත්තක තියලා අනිත් පැත්තට අත තියලා හොඳට තද කරලා නවලා ඊට පස්සේ ශාකය අයින් කරලා අර කොලේ බලන්න. නැත්තම් අත්කාචයක් වගේ අරගෙන අර පස් ටික යවා ගත්ත නිදිකුඹ පැලේ මුල් දිහාවට අත්කාචය අල්ලලා හොඳට ලොකු කරලා බලන්න. එතකොට ඔයාලට දකින්න පුළුවන් දැන් මේක නම් නිදිකුඹ ශාකේ මෙහෙම තියෙනවා නම් එක එක මුල් මේ මුල් වල ඔයාලට බලාගන්න පුළුවන් යාළුවෝ මේ තැනින් පොඩි පොඩි බෝල වගේ ගැටි තියෙනවා. මේ බෝල වගේ තියෙන යාළුවනේ
සුද්ධජීවීන්ගේ බැක්ටීරියා වර්ගයක්. ඉතින් මේ මෑ බෝංචි නිදිකුම්භ වගේ ශාකවල මූල පද්ධතියට අනවසරයෙන් තමයි මේ බැක්ටීරියාව ඇතුල් වෙන්නේ. ඒ බැක්ටීරියාවේ නිවහන තමයි මේ අපිට බෝලයක් වගේ පේන්නේ. හැබැයි අනවසරයෙන් මේ මූල පද්ධතියට ඇතුල් වුණත් මේ බැක්ටීරියාව ශාකයට හොඳ වැඩක් කරනවා. ඒ තමයි මේ මෑ බෝංචි නිදිකුම්භ කියන ශාකවලට මේ අවට වාතයේ තියෙන මේ පොළව නම් මේ තියෙන ශාකය නම් මේ අවට වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් N2 කියන වායුව මේ මූල පද්ධතිය පැත්තට පස ඇතුළට ඇදලා ගන්න බෑ මේ ශාකවලට. අන්න ඒක හින්දා මේ බැක්ටීරියාව අනවසරින් ඇවිල්ලා මෙන්න මේ විදිහට ශාකයේ මුල පැත්තට නයිට්‍රජන් කියන වායුව ඇදලා ශාකයේ මුල් වලට ලබා දෙනවා. ඉතින් අන්න ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට මේ ශාකය තමන්ගේ හරිත ප්‍රද භාවිතා කරලා හදන ආහාර වලින් කොටසක් මෙන්න මේ බැක්ටීරියාවන්ට ලබා දෙනවා. එතන යන්නේ ගනුදෙනුව. ඉතින් ඔන්න අපි මූල පද්ධතිය ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මේ ශාකවල කඳ කොටස් දෙවිධයකට තියෙනවා. අන්නේ කඳන් ගැන තමයි අපිට දැන් ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි මේ පාඩමේ දැන් කතා කරන්න යන්නේ මේ කඳන් සම්බන්ධයෙන්. ශාකයේ කඳ සම්බන්ධයෙන්. ඉතින් කඳ අතු බෙදිච්ච ශාක තමයි අඹ, නාරං, ජම්බු, රඹුටන් ගොඩක් ශාක තියෙනවා. ඒ වගේම අතු නොබෙදුණු තාල වර්ගයේ ශාක තියෙනවා. උක්, ඉරිඟු, තිරිඟු, තල්, පොල්, පුවක් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මම ඔයාලට වෙන කරුණක් කියන්න. ඉරිඟු කියන්නේ ලංකාවේ තියෙන ජාතිය. තිරිඟු කියන්නේ ඇමරිකාවේ වවන බඩ ඉරිඟු ජාතිය. අපි ඔය ගොඩක් පාන් බනිස් වගේ දේවල් හදන්නේ අර තිරිඟු වලින්. ඇමරිකාවේ හිටවල තියෙන ඉරිඟු වර්ගයෙන්. ඉතින් යාළුවනේ මේ කඳන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි කඳෙන් ආහාර නිපදවනවා සහ මේ කඳේ ශාක සංචිත කරනවා. ඒ කියන්නේ ගබඩා කරනවා. අපි දැන් බලමු මේ කොටස් දෙක කොහොමද ක්‍රියා වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔන්න දැන් පොළව තියෙනවා. මම මුලින්ම කියන්නම් යාළුවනේ කඳෙන් ඇයි සමහර ශාක මේ විදිහට හරිතප්‍රද භාවිත කරලා. ඒ කියන්නේ ඒ ශාකවල කඳ කොළ පාටයි. කඳෙන් තමයි ආහාර නිපදවන්නේ. ඒ වගේ ශාක කිහිපයක් ගත්තොත් යාළුවනේ හාතවාරිය, නවහන්දි, ඉරමුසු වගේ නැත්තම් හීරස්ස වගේ ශාක වර්ග. ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති කඳ වුණත් හරිම කොළ පාටයි. ඒකට හේතුව තමයි යාළුවනේ මේ ශාකවල හීරස් ඒ වගේ ශාකවල ශාක පාත්‍රය ඉතාම කුඩයි. මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ. සමහර යාළුවෝ දැකලා ඇති මෙන්න මේ වගේ අනේ අමුතු 3D හැඩයකට වගේ තියෙනවා එක ශාකයක්. මම තිබුණොත් ෆොටෝ එකක් දාන්න. මේ වගේ අනේ තට්ටු කියන 3D වගේ ශාකයක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ශාකවල පත්‍ර ඉතාම කුඩායි. මෙන්න මේ වගේ පොඩි පත්‍ර තියෙනවා. අන්න ඒකින්ද මේ පත්‍රය පොඩි හින්දා මේ ආහාර හදන්න අමාරුයිනේ. අන්න ඒකින්ද මේ ශාකවල මේ කඳ කොළ පාට වෙලා කඳේ පොත්තේ හරිතප්‍රද තියෙනවා. එතකොට කඳෙන් තමයි ශාකයට අවශ්‍ය සියලුම ආහාර ටික හදන්නේ. ඉතින් හීරැස්ස, ඉරමුසු වගේ ශාකවල ඔන්න ඕක තමයි ක්‍රියාවලිය. එතකොට මේ ශාකවල ආහාර ගබඩා කරන්නේ කඳේ, ආහාර නිපදවන්නේ කඳේ. ඒ වගේම සමහර ශාක තියෙනවා යාළුවනේ තමන්ගේ කඳ පොළව ඇතුළට ගිලා බස්සවාගෙන ඉන්නවා. ඒක තමයි දෙවෙනි වර්ගේ. මම මේක මකාගෙන ඉන්නම්. ඒ දෙවෙනි වර්ගය යාළුවනේ ටිකක් සංකීර්ණයි. මම ඔයාලට ඒක එකින් එක පැහැදිලි කරන්න.
මුලින්ම කියන්න මොනවාද ඒ වගේ තමන්ගේ කඳ කොටස පොළව ඇතුළට ගිලා බස්සාගෙන ඉන්න ශාක කියලා. ඒ තමයි ඉඟුරු, කහ, ගහල, කිරියල, ඒ වගේම ලූණු, ලීක්ස්, අල්තාපල්, ඉන්නල වගේ ශාක. ඉතින් මේ ශාකවල යාළුවනේ මෙන්න මෙහෙම පොළව තියෙනවා නම් අපි ගමුකෝ ලූණු. මේ ලූණු ගෙඩි වල යාළුවනේ මම මෙතනින් අරගෙන දැන් මේ තියෙන්නේ ලූණු ගෙඩිය නම් ඔයගොල්ලෝ දැකලා ඇති මේ යට කොටසේ පොඩි අර සුදු පාටකට හුරුවගේ පොඩි කොටසක් තියෙනවා. අන්නේ පොඩි කොටස තමයි මේ ලූණු වගේ ලීක්ස් වගේ ශාකවල තියෙන කඳ. කඳ පොඩි. ඉතින් මෙහෙම මොන්න දැන් ලූණු ගෙඩිය තියෙනවා නම් ලූණු ගෙඩිය මේ උඩට එන්නේ යාළුවනේ දිගට අර කොළ පාටට පත්‍ර. ඒ වගේම මේ යට තියෙනවා ඔන්න පොඩියට කඳ. ඉතින් මේ කඳ මහත් වෙලා තමයි යාළුවනේ ලූණු ගෙඩිය, ලීක්ස් ගහ වගේ දේවල් ඉන්නල හැදෙන්නේ. ඉතින් මම මේක කියනවට වඩා ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා නම් ඉන්නල පැලයක් වගේ ගලවලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. මම මේ අද රූපසටහන් ටිකක් පැහැදිලි මදින් ඉතින් එහෙම පැහැදිලිව විදිහට අඳින්න බෑනේ. ඒක හින්දා මේ හැම එකම මම ෆොටෝස් ඔයාලට දාන්න. එහෙනම් ඔන්න ඉතින් අද පාඩමේ අපි අවසානයේ ලං වෙලා තියෙන්නේ. මේ පාඩම ටිකක් මතක තියාගන්න අමාරු පාඩමක්. ඉතින් යාළුවනේ channel එකට අලුත් නම් subscribe කරන්න, ඕල් දාලා notification on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, ඔයාලගේ අලුත් බලන share කරන්න. වීඩියෝ එකේ හොඳ නරක ඔයගොල්ලෝ මේ ශාක ගැන දන්න දේවල් comment එකක් විදිහට දාන්න. උඩ මේ වීඩියෝ එක බලන කට්ටියට ඒව සම්බන්ධයෙන් දැනුමක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මේ පාඩමේම ශාක විවිධත්වය කියන 7 ශ්‍රේණිය පළවෙනි පාඩමේම දෙවෙනි කොටසකුත් ගේනවා. ඒකෙදී අපි කතා කරමු ශාක පත්‍ර සහ ඉතුරු කොටස් ටික. ඒ කොටස ටිකක් දිග වෙයි මේ වීඩියෝ එක වගේම. ඉතින් අද අපේ වීඩියෝ එක ඉවරයි. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳී සිටියට. මං හිතනවා අද මං කියලා දීපු ඔක්කොම ඔයාලට තේරෙන්නද කියලා. නොතේරුම් තැනක් තියෙනවා නම් ආයි වීඩියෝ එක ආපස්සට අරගෙන බලන්න. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳී සිටියට. බයි ඔයාලා හැමෝටම.